හොඳයි. අපි අද තවත් අනුමාන පාඩමක් සාකච්ඡා කරන්න හදන්නේ පුතේ මේ. දැන් ගොඩක් දරුවෝ අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සහ හැම අවුරුද්දකම වගේ අපි වට උදව්වක් විදිහට තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මම ඉක්මනින් වැඩේ කියාගෙන යන්නම්. දැන් ඔයා දන්නවා ගොඩක් දරුවෝ අපේ වීඩියෝස් නරඹලා තියෙනවා. ඔයා මේක බලන පළවෙනි වීඩියෝ එක නම් අපේ කලින් වීඩියෝස් බලන්න. හරිද? කලින් වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. අපි උද්දෘත ටික දුන්නා. කෑරගලේද මග විසිතුරුද වැඩිපුර එන්නේ ඉඩකඩ තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. නේ ඊට පස්සේ කුරහන් නිසුමෝද හානාහීද කියලා අපි වෙනම වීඩියෝ එකක් කරා. ඒතර ඒවා මහා දීර්ඝ වීඩියෝ නෙමෙයි. ඒ නිසා ඔයාලට විභාගයට ආසන්න නිසා ඉක්මනින් බලලා ඉවර කරගන්න පුළුවන්. එතකොට මේ දැන් අද අපි සාකච්ඡා කරන්න හදන්නේ තවත් ඒ වගේම අනුමාන පාඩමක් පුතේ. ඒක නිසා ආරම්භයේදීම කියනවා ගොඩක් දරුවෝ මේවා දකින්නේ නැහැ. මොකද අපේ channel එක ඒ තරම්ම ප්‍රසිද්ධ තලයේ ඒ channel එකක් නොවෙන නිසා. ඒ නිසා ඔයා මේක බලනවා නම් යාළුවටත් උදව්වක් විදිහට යාළුවට බලන්න ෂෙයා කරන්න. නැත්නම් අන්තිම මොහොතේ ගොඩක් අය කමෙන්ට් දානවා අපි මේවා දැක්කේ නෑ කියලා. හරි. අද මම කතා කරන්නේ තව සාහිත්‍ය පාඩමක් ගැන සතරකන් මන්ත්‍රණයයි ගුත්තිලයයි. හරිද? දැන් සතරකන් මන්ත්‍රණයයි ගුත්තිලයයි මේ පාඩම් දෙක ගත්තට පස්සේ පුතේ. හරිද? සතරකන් එකයි ගුත්තිලයයි. දැන් මේ පාඩම් දෙකේ අපි බලමුද දැන් මේ දෙක ප්‍රධාන පාඩම් දෙකක්. හරිද? ප්‍රධානම එකක දෙකක් අපේ සාහිත්‍ය පොතේ තියෙනවා. එතකොට බලන්න මේ දැන් මේ පාඩම් දෙක ආපු ටිකක් අවුරුදු ටික අපි නිකන් බලාගෙන ගියොත් සතරකන් මන්ත්‍රණය එනවා 2016. හරිද? 2016 සතරකන් මන්ත්‍රණයෙන් අහනවා 17 ගුත්තිලින් යනවා. ඊට පස්සේ 2018 සතරකන් මන්ත්‍රණයෙන් අහනවා 19 අහනවා ගුත්තිලි. හරි 2019 මේ සතර දෙකෙන් ඇහුවා 19 සතරකන් මන්ත්‍රණයත් ඇහුවා 2019 පාඩම් දෙකම අහලා තියෙනවා. ඊට පස්සේ ආපහු ගත්තම 2020 අහනවා ගුත්තිලෙන් 21 අහනවා සතරකන් මන්ත්‍රණයෙන් මාරු වෙලා ගිහින් තියෙන්නේ. නැවත වතාවක් 2021 ගුත්තිලිත් එහුවා. හරිද? 21 අවුරුද්ද දෙකම ඇවිල්ලා තියෙනවා. 2023 සතරකන් මන්ත්‍රණෙත් ආව ගුත්තිලිත් ආවා. ඒතකොට බලන්න දැන් 16 සතරකන් මන්ත්‍රණය එනවා 17 ගුත්තිලි එන්නේ. 18 සතරකන් 19 එන්නේ ගුත්තිලි වෙනවා. 19 සතරකන් මන්ත්‍රණෙත් ආයි. 19 2019 කියන අවුරුද්දයි 2021 කියන අවුරුද්දයි 2023 කියන අවුරුද්දයි මේ අවුරුදු තුනේම මේ පාඩම් දෙකම ඇවිල්ලා තියෙනවා පුතේ. හරිද? විභාගෙට මේ පාඩම් දෙකම ආවා. හැබැයි ගිය අවුරුද්දේ ආසන්නම අවුරුද්දේ මේ පාඩම් දෙකම ආවේ නැහැ. හරිද? ගිය අවුරුද්දේ මේ පාඩම් දෙකෙම ඇහුවේ නැහැ. ඒ නිසා මම හිතනවා මෙවර පේපර් එකේදී අනිවාර්යයෙන්ම මේ පාඩම් දෙක තියෙයි. මේ පාඩම් දෙකම නැති වුණොත් මේකෙන් එකක් හරියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ගුත්තිලි සතරකන් මන්ත්‍රණේ බලාගෙන යන්නම ඕනේ. හරි? මම පොඩ්ඩක් ඉක්මනින් කතා කරනවා. මම කලින් වීඩියෝස් වලත් ඔයාලට කිව්වා මම මේ මෙච්චර ස්පීඩ් කතා කරන් යන්නේ කියලා. ටිකක් ස්පීඩ් කතා කරන්නේ ඔයා මේ අන්තිම මෙහි මොහොතේ ඉන්නේ අපිට කාලේ නාස්ති කරන්න බැරි හන්ද කාට හරි දරුවෙක්ට මම මේ කියවන වේගය වැඩි නම් ඔයා චුට්ටක් මේකේ වේගය අඩු කරගෙන බලාගෙන යන්න. හරිද? වීඩියෝ එක කෙටි කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි මම පොඩ්ඩක් වේගෙන් පොතේ කතා කරගෙන යන්නේ. මොකද ඔයගේ කාලය හරි වැදගත් විභාගයට තව දවසක් වගේ තියෙන්නේ. හරි. මේ එතකොට සතරකන් මන්ත්‍රණයේ ගුත්තිලෙවි. දැන් මේ පාඩම් දෙක ආසන්නම අවුරුද්දේ ආවේ නැහනේ. ඒ කියන්නේ මේතරේ එන්න වැඩි ඉඩක් තියෙනවා පුතේ. පාඩම් දෙකම එන්නත් පුළුවන් නැත්නම් දෙකෙන් එකක් හෝ අනිවාර්යෙන් එයි කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් සතරකන් මන්ත්‍රණයෙන් ඔයා මොනවද බලාගෙන යන්නේ? අනිවාර්යෙන්ම අපේ උද්දෘත වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඒ ලින්ක්ස් ටික ඔක්කොම. ඔයා අනිවාර්යෙන් ඒකත් බලන්න උද්දෘත ටික මාක් කරගන්න මුලින්ම. හරිද? ගොඩාක් උද්දෘත දැන් ඔයා මේ වෙලාවේ අර ටිකක් මුල ඉඳන් වැඩ කරපු නැති දරුවෙක් නම් ඔයා මේ වෙලාවේ උද්දෘත 20ක් 30ක් කටපාඩම් කරගන්න ඕනේ නැහැ. උද්දෘත කීපයක් බලා ගන්න. හරිද? එතකොට ඔයාට පුළුවන් අර උද්දෘත වීඩියෝ එකේ මම දාලා තියෙන ඒ උද්දෘත කීපයක් බලාගෙන යන සතරකන් මන්ත්‍රණේ. ගුත්තිලිත් එහෙමයි. කවි 34ම මේ වෙලාව ඔයාට කටපාඩම් නැත්තම් ඔයා කවි 34ක් කටපාඩම් කරන්න ඕනේ නැහැ මේ වෙලාවේ. හරිද? අදාළ කවි ටික විතරක් බලාගත්තම ප්‍රමාණවත්. මේ වෙලාවේ මම මේ කියන්නේ මේ මොහොතේ කවුරු හරි ළමයෙක් විභාගෙට පෙරතියා සූදානම් වුනේ නැත්නම් එයා මේ එක පාඩමක් අල්ලගෙන දැන් ඉන්න බෑ. අන්තිම මොහොතේ මේ අවශ්‍යම කොටස් ටික බලා ගන්න කියන පණිවිඩය මම ඔයාලට දෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා බලමු සතරකන් මන්ත්‍රණේ පාඩමෙන් ඇහුවොත් මොන වගේ ප්‍රශ්නද අහන්න පුළුවන් සහ මෙච්චර කල් ඇවිල්ලා තියෙන ප්‍රශ්න. දැන් මෙච්චර කල් ආපු ප්‍රශ්න අතර පුතේ ඔය කේවට්ට බමුණගේ චරිත ගැන. නේ මහෞෂධික චරිත. දැන් අපෙන් ඇත්තටම සතරකන් මන්ත්‍රණේ අහන්න පුළුවන් ඒරියාස් ටික ඔයා හිතන්න නේ. දැන් සතරකන් මන්ත්‍රණේ ප්‍රශ්නයක් ඇහුවොත් අපෙන් අහන්න පුළුවන් චරිත නිරූපණය ගැන. දැන් චරිත නිරූපණයේදී අපෙන් අහන්න පුළුවන් කවුද? බ්‍රහ්මදත්ත ගැන අහන්න පුළුවන්. හරිද? බ්‍රහ්මදත්ත ගැන අහන්න පුළුවන්. වේදේහ ගැන අහන්න පුළුවන් රජවරු විදියට. මේ දෙන්නගේ මේ දෙන්නගේ රජකම් ගැන මේ දෙන්න රජවරු රාජ්‍යත්වය කොහොමද වගේ එකක් අහන්න පුළුවන්. ඊට පස්සේ පුරෝහිත දෙන්නෙක් හිටියානේ කවුද? මහෝෂධයි. හරිද? මහෝෂධයි කේවට්ටයි. එතකොට මේ චරිත නිරූපණය ඇහුවොත් මේ හතරනේ තියෙන්නේ. හරිද? චරිත නිරූපණය ඇහුවොත් ඔය හතර දෙනා තමයි ප්‍රධාන. එතකොට චරිත නිරූපණය ගැන ඔයා බලන්න ඕනේ. චරිත නිරූපණය ඇතුලේ මෙන්න මේ හතර දෙනාගේ බ්‍රහ්මදත්තගේ චරිත ලක්ෂණ ටිකක් බලා ගන්න. වේදේහගේ චරිත ලක්ෂණ ටිකක් බලා ගන්න. මහෞෂධගේ කේවට්ටගේ චරිත ලක්ෂණ ටිකක් බලා ගන්න. ඒවට අදාළ උද්දෘත කීපයකුත් බලා ගන්න. හරිද? ඊට පස්සේ
ඊට පස්සේ සතරකන් මන්ත්‍රයෙන් තව එන්න පුළුවන් පුතේ භාෂා ලක්ෂණ ගැන. නේ භාෂා ලක්ෂණ. භාෂා ලක්ෂණ ඇහුවොත් ඔයා මොනවද ලියන්න ඕනේ? ඔක්කොම මහා ගොඩක් ලියන්න ඕනේ නැහැ. කීපයක් මතක තියාගන්න. උපමා මාර විදියට දෙනවා මේ පාඩමේ. නේ සාල් එක ලාලා පාතට බාන කෙනෙකුන් මේ කියලා මාර විදියට තව තිබ්බනේ සඳ මඩලේ අඳනා කෙනෙකුන් මේ තව ගොඩාක් තිබ්බා. ඒතර අර කොක්කරක්සේ දික්කුණු කර ඇතිව කියලා කේවට්ටය ගැන කතා කරපු තැනක් තිබේ වගේ මේක ඇතුලේ උපමා මාර ගොඩක් තිබ්බා. ඒ නිසා උපමා අනිවාර්යෙන් බලන්න ඕනේ. උපමා කියලා වෙනම වුණත් අහන්න පුළුවන්. හරිද? ජාතක කතාවල උපමා භාවිතය කියන එක උනම් වෙනම ප්‍රශ්නයක් විදිහට අහන්නත් පුළුවන්. ඒ නිසා ඔයා භාෂා ලක්ෂණයක් තිබුණේ අනිවාර්යෙන්ම මොකක්ද උපමා ටිකක් ඊට පස්සේ අනුප්‍රාසය මේ අනුප්‍රාස රසය එක වගේ වචන එක ළඟ යෙදෙන එකට අපි අනුප්‍රාසය කියලා කියන උතර අනුප්‍රාසය චුට්ටක් බලාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි කෙටි වෙකි දිගු වෙකි නේ ඒත් එක්කම ඔයාලට සංකල්ප රූපමවනවා කියන ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සරල භාෂාව වියත්වහර මේ දෙකම මිශ්‍ර වෙලා තියෙනවා කියලා ගන්න පුළුවන් නේ. ඒ වගේ කීපයක් බලාගෙන යන්න මේ වෙලාවේ මහා ගොඩක් එකතු කරගන්න යන්න එපා. හරිද? කීපයක් බලාගන්න. ඒකේ මොකද ඔයාට එන්නේ ලකුණු 15ක හෝ 10ක ਵਿਚාරයක් නේ පුතේ. ඒතර උද්දෘත 3ක් හෝ 4ක් තමයි ලියන්න තියෙන්නේ. ඒතර අපි කොච්චර අරන් ගියත් ලියන්න පුළුවන් සුළු ප්‍රමාණයක් නේ. ඒ නිසා මේ මොහොතේ වැදගත්ම කරුණු ටික මතක් කරගන්න. වැදගත්ම කරුණු ටික විභාගයට අරගෙන යන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ සතරකන් මන්ත්‍රණී පාඩම ඇසුරින් අපිට ඕනනම් මේ චරිත ඇසුරෙන් දැන් මේවා ප්‍රශ්න ටිකක් වෙනස් කරලා අහන්න පුළුවන්. කොහොමද? අපෙන් අහන්න පුළුවන් මේ චරිත ඇසුරෙන් නේ අර රාජ්‍ය පාලනයේදී පුරෝහිතවරුන්ගේ උපදෙස්නේ මොනතරම් දුරට උපදෙස් අදාළ වෙනවද? නැත්තම් බලලෝභීත්වය කියන එකනේ මිනිස්සු බලයට කෑදර වුණාමනේ කියන්නේ තව කෙනෙකුගේ ඝාතනයක් මතින් හරි ඒ දේවල් ඉෂ්ට කරගන්න ධර්ම උත්සාහය නේ කියන. ඊළඟට මහෞෂධ වගේ පුද්ගලයෝ නිසා වෙන්න යන විනාශ වැළකෙන විදිය. ඔය සියල්ල අදාළයි මේ චරිත වලට. ඔයා මේ චරිත ලක්ෂණ ටික බලා ගන්නවා කියන්නේ ඒ කරුණු ටික ඔක්කොම කවර් වෙනවා කියන එක. ඊට පස්සේ ජාතක කතාවල අර කිව්වත් වගේ භාෂා ලක්ෂණ ටික බලා ගන්න. හරිද? ඔය කියන කොට ඊළඟට අවස්ථා හා සිද්ධි. ආයකත් බලා ගන්න. හරිද? මේකටම අවස්ථා හා සිද්ධි. අවස්ථා හා සිද්ධි සම්බන්ධය බලා ගන්න. එතකොට මෙන්න මේ ටික ඔයා සතරකන් මන්ත්‍රණය ඇතුලේ පුතේ බලාගෙන යනවා කියන්නේ. සතරකන් මන්ත්‍රණය ඇතුලේ අහන ඕනම ප්‍රශ්නයකට මේ ටික අදාළයිනේ. නේ චරිත නිරූපණයයි අවස්ථා හා සිද්ධි ටිකයි භාෂා ලක්ෂණ ටිකයි ඔයාලට බලාගෙන යන්න පුළුවන් නම් එන ඕනම ਵਿਚාරයකට ඕක ඇතුලේ උත්තරේ තියෙනවා. හරිද? ඔය මේ ඒරියාස් ටික බලා ගන්නවා කියන්නේ මේක ඇතුලේ උත්තරේ තියෙනවා. එන ඕන ප්‍රශ්නයකට. ඒ නිසා බය නැතුව ඒ ටික බලාගෙන යන්න. එතන ඔයාලට සතරකන් මන්ත්‍රයෙන් එන ඕනම ਵਿਚාරයකට මේ උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ ගුත්තිලේ හරිද? දැන් ගුත්තිලේ ඇහුවොත් ගුත්තිලේ අහන්න පුළුවන් මොනවද? ගුත්තිලේ චරිත නිරූපණය ගැන අහන්න පුළුවන්. හරිද? ගුත්තිලකාවේ චරිත නිරූපණය ගැන පුතේ අහන්න පුළුවන්. මොනවද ගුත්තිලේ චරිත නිරූපණය ගැන ඇහුවොත් අහන්න. ඒ කියන්නේ ගුත්තිලගේ චරිතය ගැන අහන්න පුළුවන්. මූසිලගේ චරිතය ගැන අහන්න පුළුවන් නේ. දැන් අපි ගුත්තිලගේ චරිතය ගැන ඔයා බලාගෙන යන්න ඕන. මූසිලගේ චරිතයට අදාළ කවි බලා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් ගුත්තිලකාවේ ඇතුලේ මේ ගුත්තිල මූසිල චරිතය ඇසුරින් අර ගුරුගෝල ගැටුම, ගුරු සිසු ඝට්ටනය. එහෙම නැත්නම් ගුත්තිල කියන්නේ හොඳ ගුරුවරයෙකුත් නෙමෙයි, මූසිල කියන්නේ හොඳ ශිෂ්‍යයෙකුත් නෙමෙයි කියලා ඒ පැත්තට අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මේ ගුත්තිලගේ නාදයේ මිහිරියාව නිසා අපිට මේ කවි 34 පුරාවට වැඩිපුරම ඔය 15 වෙනි කවියෙන් එහා පැත්තට දිගටම තියෙන්නේ මොනවද? ගුත්තිලගේ වීණානාදයත් එක්ක සිද්ධ වෙච්ච වෙනස්කම් ටිකනේ නේ. පරිසරයේ සිද්ධ වෙච්ච ඒවා සත්වයන් තුල නේ, මිනිස්සු තුල, දෙව්ලියන් තුල ওই වගේ තිබ්බා. ඒතර අනිවාර්යෙන්ම මෙන්න මේ ගුත්තිලගේ වීණානාදයේ හමුවේ සිද්ධ වෙච්ච වෙනස්කම් මිනිස්සුන්ගේ චර්යා මොන වගේද නේ? මිනිස්සුන්ගේ මානව චර්යාවන් වල වෙනසනේ. අර අවි ආයුධ අතේ තියන් හිටපු සෙබළුන්ගේ අවි ආයුධ බිමට වැටෙනවා. දරුවෝ උකුලේ හිටපු නේ මව්වරු පුරංග කාන්තාව නැගිටිනවා නොදැනි දරුවන් එකයෙන් වැටුණා කියලා කිව්වා. හරි. ඒ වගේ මානව සමාජය තුළේ යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. ඊට පස්සේ සත්ව සමාජය තුළේ මාර විදියට වෙනස්කම් තිබ්බා. නේ අර ඇත්තුන්ට කන්සලුවන් අමතක වෙනවා, මීමැස්සුන්ට පියාඹන්න අමතක වෙනවා, පියාසරසර හිටපු පක්ෂයෙන් අත්තර දිගහැරගෙන ඉන්න විදියට නතර වෙලා ඉන්නවා. ඊට පස්සේ රිලවුන්ගේ හැසිරීම, ගිරවුන්ගේ හැසිරීම, මොනරුන්ගේ හැසිරීමනි මේ වගේ මාර ගොඩක් සත්තුන්ගේ හැසිරීම ගැන කතා කරලා තිබ්බා. මේවා ආවරණය වෙන විදිහට කවියක් දෙකක් බලන්න. ඊට පස්සේ දෙව්ලියන්ගේ මේ දෙව්ලියන් පිළිබඳ සිද්ධ වෙන ටිකනේ. අනේ දෙව්ලියන්ගේ ඒ කතන්දර ටිකත් අනිවාර්යෙන් බලාගෙන අන්තිම කවි ටිකට අදාළව. මොකද ඒකත් අපිට අනිවාර්යෙන්ම අහන්න පුළුවන් තරක්. ඒ කියන්නේ දිව්‍යමය චර්යාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ කියන කොටස් තුනට අදාළව ඔයා බලාගත්තොත් ඉන්නේ ගුත්තිලේ මොකද මේවා ප්‍රධානයි අපිට දීලා තියෙන කවි 34 ඇතුලේ. හරි අපිට දීලා තියෙන කවි 34 ඇතුලේ මෙන්න මේ කියන සාධක ටික ප්‍රධානයි. ඊට පස්සේ ගුත්තිලේ ගත්තම ඔයා තව කාව්‍ය ලක්ෂණ ටික, කාව්‍ය උපක්‍රම ටික බලාගෙන යන්න ඕනේ. හරි.
කාව්‍ය උපක්‍රම ටික අනිවාර්යයෙන්ම බලා ගන්න. මොනවද අනුප්‍රාසය තියෙනවා, ඊට පස්සේ සංකල්ප රූප මවනවා, ආකෘතිය ගත්තොත් සිව්පද ආකෘතිය, ඊට පස්සේ ඉලිසමය ආරක්ෂා කරලා තියෙනවා. සංකේතාත්මක ප්‍රකාශ සමහර තැන්වල තියෙනවා, වර්ණනාත්මක භාෂාව අතිශයෝක්තියනේ. මම මේ කෙටියෙන් කියාගෙන ඊළඟ විරිත වෙනස් වෙච්ච විදියනේ, මුල හරිය තියෙන විරිත නෙමෙයි මැදට තියෙන්නේ, මැදට තියෙන විරිත නෙමෙයි අවසානට එන්නේනේ. ඒ වගේ ඔයා මේ සියලු දේවල් කාව්‍ය ලක්ෂණ කාව්‍ය උපක්‍රම වලට අදාළවත් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඊට පස්සේ ගුත්තිලේ ඕනනම් ගුත්තිලේ වෙන දෙකෙන් ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකක්ද? ගුත්තිලනේ ගුරුවරයා ජයග්‍රහණය කරන්නේ සැබෑ තත්ත්වයේ මත නෙමෙයි. කියන්නේ තමන්ගේ සැබෑ දක්ෂතාවයේ මත නෙමෙයි. අර සයිඩ් සපෝට් එකක් හම්බ වෙන ශක්‍රයාගේ උදව්වෙන් තමයි ගුත්තිල ජයග්‍රහණය කරන්නේ. එතකොට අන්න ඒ සිදුවීම අදාළ කරගෙන ඕනනම් මේකේ ਵਿਚාරයක් ගොඩනගෙන්න පුළුවන්. එකක් අපෙන් අහන්න පුළුවන් මොකක්ද මේ ගුත්තිල ජයග්‍රහණය කරාට එයාගේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවේ වගේ එකක් නේ. ඒ වගේ එකක් උනත් අහන්න පුළුවන්. එහෙනම් ඔයා සතර කර්මන්ත්‍රණේ පාඩමේ ගුත්තිලේ පාඩමේ මෙන්න මේ කියන පාඩම් දෙකේ අනිවාර්යයෙන්ම කවි ටික උද්දෘත කීපයක් බලාගෙන යන්න. මේ දෙකෙන් අනිවාර්යෙන් ඔයාලට ਵਿਚාරයක් එන්න. වැඩි ඉඩකඩක් තියෙනවා. පාඩම් දෙකම උනත් අහන්න පුළුවන් මේ පාර. නැත්තම් මේ පාඩම් දෙක එකක් හරි අනිවාර්යෙන් එයි. ඒක නිසා අනිවාර්යෙන් මේ පාඩම් දෙක ඔයා බලා ගන්න ඕනේ. එතකොට පුතේ මේ කියපු ඒරියාස් ටික බලාගෙන යන්න. එතකොට ඔයාට එන ඕන ප්‍රශ්නයකට මේක ගලප ගන්න පුළුවන්. ඇත්තටම මේ අන්තිම මොහොතේදී හරිම කාර්යබහුලයි. පන්ති ගොඩක් තියෙනවා. ඒ අතරමැද්දේ තමයි මොකද මම දන්නවා ගොඩක් දරුවෝ බලාගෙන ඉන්නවා ඊළඟ වීඩියෝ එක වැටෙන්නේ කීයටද කියලා. හරිද? ඒ නිසා මේ පුළුවන් හැම වෙලෙම මේ විදියට වැඩේ කරගෙන යනවා. අපි අන්තිම මොහොත වෙනකම් ඔයාලට අනුමාන රචනා ටික මොනවද? ඊට පස්සේ තව මොනවද සාහිත්‍ය පොතේ ඔයා බලාගෙන යන්න ඕන ටිකක් වැඩිපුර බලන් යන්න ඕන පාඩම් ටිකනේ. ඒ වගේ තව වීඩියෝස් කිහිපයක් අපි අරගෙන ඉන්න සූදානම්. channel එක subscribe කරලා අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝස් බලලා ඔයාගේ අදහසක් පල්ලෙහායින් වෙලාවක් තියෙනවා නම් විතරක් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් මුණ ගැහෙමු.